පරිපථයේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිලිය යුතු තරම් වේ. ඊට පස්සේ කියනවා S ස්විචේ වැසූ විට පරිපථයේ ගන්න ධාරාව. දැන් S ඔහොම වහනවා. වහපුවා මේක ෂෝට් වෙනවනේ. එතකොට මේක වැඩක් නැහැ මේ ප්‍රතිරෝධය. ඊට පස්සේ මෙන්න මේ ප්‍රතිරෝධය මේකට සමාන්තරගතයි නේද? එතකොට අපිට ඕක ඕන නම් මෙතනින් අඳින්න පුළුවන්. හරිද? මේක වැඩක් නෑ දැන්. ඒක අයින් කළා ඒක මෙතනින් දැම්මා. එතකොට කොහොමද දිනනවා පරිපථය කොහොමද? ඊට පස්සේ මේ 60යි මේ 60යි සමාන්තරගතයිනේ. එතකොට ওই දෙක ඒ දෙකේ සමගය 30ක් වෙනවනේ. මම ඕක ආයෙ වෙනම අදින්නම් එතකොට පැහැදිලි. ඒ දෙකේ සමගය 30යි. එතකොට මෙතන ආයෙ ඒ තිබ්බ 30 එහෙමම තියෙනවා. ඊට පස්සේ මෙතන 10ක් තියෙනවා. මෙතන 10ක් තියෙනවා. මේ ඔය x කියන පොයින්ට් එක. ඒක කොහොම වදිනවා. ඊට පස්සේ බැටරිය තියෙනවා. කොහොම ඊට පස්සේ මෙතන 10ක් තියෙනවනේ. හරි. එතකොට මේ 30යි මේ 30යි ශ්‍රේණිගතයි. මෙතන 10යි 10යි එතන 20යි. එතකොට මේකේ තියෙන්නේ මේ 20කුයි 60කුයි මේ සමාන්තරගත වන ওই දෙකේ සමකය වෙන්නේ මොකක්ද? 60 වැඩි කිරීම 20 බෙදීම 80 නේ. එතකොට 4යි 15ක් වෙනවානේ. එතකොට මේ 4 වෙනුවට දාන්න පුළුවන් 15ක එකක්. එතකොට ඔය ගන්න මේ 10යි ඊට පස්සේ මෙතන 15ක්. මෙතන බැටරිය තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. එතකොට බැටරිය 5යිනේ. එතකොට මේක මේ දෙකේ සමකය වෙන්නේ කීයද 25යි. එතකොට ධාරාව වෙන්නේ මේ විභවය බෙදීම සමක ප්‍රතිරෝධයෙන් 0.2යිනේ. එතකොට දෙවෙනි උත්තරය